안녕하세요 여러분. 잘 지내고 있어요? අද ඉතින් නිවාඩු දවසේ ආවා මයි වයිෆුයි ටිකක් ඇවිදින්න කියලා. මේ තියෙන ලස්සන පාර්ක් එකක්. මේ ඉතින් ඇවිල්ලා තියෙන්නේ කොරියාවේ වසන්ත කාලේ පොම් එක. ඉතින් පොම් එකට ගස්වල ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් ඒක බලන්නත් එක්ක මෙයාවත් එක්කන් ආවා. මෙයා නම් ඇවිල්ලා නැහැ. අපි නම් දෙතුන් පාරක් විතර මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු. ඇත්තටම මේක ලස්සනයි. මේකේ මෙහෙම කන්දක් උඩට වගේ නගින්න තියෙන්නේ. ඒ නැගලි වුණාම එතන ලස්සන පාලමක් තියෙනවා. වැල් පාලමක්. වැල් වලින් නෙමෙයි හදලා තියෙන්නේ උනාට. වැල් පාලමක් තියෙනවා. ඉතින් ඒක මහන්සිත් එක්ක මොකද මේ පඩිපෙළ නැගගෙන ටිකක් දුරටත් අපි ආවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් එහාට වෙන්න අපි ආවා. ඉතින් ඉස්සරහට ගිහින් බලමු. මේක හරි ලස්සනයි. මොකද බීච් එක අයිනේ තියෙන්නේ. අර කිරිගල් වගේ ගල් වර්ග ඒවත් තියෙනවා. ඉතින් තව ටිකයි යන්න තියෙන්නේ. ගිහින් බලමු කොහොමද කියලා. වැඩේ මාත් එක්කම ඉන්න කරෝ දෙමිකේ පොජුසෙෝ. හරිම නිස්කලංකයි මේ පාර්ක් එක. ඔයාලට පේන ඇති මලුත් පිපිලා තියෙනවා. අනිකර මේ කන්දක් උඩ තියෙන්නේ මේ ඉල්ෂාන් කියන බීච් එක කිට්ටුව කන්දක් තියෙනවා. ඒ කන්ද උඩ තමයි මේ පාර්ක් එක හදලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් කලින් හදපු පාර්ක් එකක් මේක. ගොඩක් පරණයි. ඉතින් හරිම ලස්සනයි. නිදහසේ ඉන්න තමයි ඉතින් ගොඩක් කොරියානුවෝ මේ වගේ පාර්ක් වලට එන්නේ. මේ වගේ පාර්ක් කොරියාවේ ගොඩක් හදලා තියෙනවා. අපිත් ගිහිල්ලා තියෙනවා. ගිහපු ඒවා වීඩියෝසුත් තියෙනවා. බලලා නැත්නම් ඒවත් බලන්න. දැන් තව චුට්ටක් මේ පැත්තෙන් ඉස්සරහට ගියාම පාලම තියෙනවා. බලමු පාලමට ගිහිල්ලා කොහොමද කියලා. පාලමත් ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක ලස්සන පාලමක්. මම පෙන්නන්න ගිහිල්ලා බලමු පාලම කොහොමද කියලා. Thank you. හිතුවට වැඩියේ සෙනග ඉන්නවාද පාලමට යන්න. මෙතනින් තමයි පාලමට යන්න තියෙන්නේ. හිතුවා වගේම සෙනගක් ඉන්නවා. ඉතින් පාලමේ දැන් මේ පාලම පැත්තට යන ගමන් ඉන්නේ. ඒකට ගිහිල්ලා බලමු. ලස්සනයි ඉතින් පාලම. බලමු ගිහිල්ලා. එන්න පාලම. 안녕하세요. බලන්න කට්ටිය හරිම විනෝදෙන් ඉතින් මේ පාලමේ මොකද මේක හෙල්ලෙනවා. යන්න බෑ. පාලම ඉතින් හරිම මේ විනෝදයි. මොකද අර මේක වැදෙන ගතියක් තියෙන හින්දා මේ කට්ටිය ඉතින් මේක හොල්ලලි වෙලා වයසක අයව බය කරලා ඒගොල්ලෝ කට්ටිය ඉතින් අමුතු පන්න එකක් ගන්නවා. ඒක හරි ෂෝක් පාලමක්. ඉතින් මේ ගොඩක් ඉතින් තියෙන මුහුදට වඩා මේ අතින් තියෙන මුහුද මට පේනවා ඇති. මට තියෙන අර ලස්සනයි ඉතින් මේ පාලම. මේක තමයි පාලම. ඉතින් පේනවනේ කොරියාවේ වයසක අය ඇත්තටම 재밌어요. 네, 재밌어요. 어디로 왔어요, 여기에? 여기요? 논산서 왔어요. 동산. 논산? 네, 가까워요? 4시간요. 4시간? 반?
Ah, mani muro kon jonne. 아니 뭐래. 여행을 왔어요? 아니 놀러 왔어요. 아, 그래요? 일다. 네. 하루. 그래. 하루 아침에 아, 하루? 아침에 네. 저녁에. 아, 그래요? 아침에 6시 네. 반. 저녁에는 9시 반. 아, 수고하세요. 가요. 네. ඒ වගේ ඉතින් මේගොල්ලෝ කිලෝමීටර් 4ක් දුර ඉඳන්ලු ඇවිල්ලා තියෙන්නේ. පැය 4ක් දුරින්ලු මෙහෙට වඩා. මම දන්නේ නැහැ ගමනන් කිව්වා මොකද්ද කියලා මට එහෙම අයිඩියා එකක් නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ හරි විනෝදෙන් ඉන්නවා. ඉතින් විනෝද වෙන්න ඇවිල්ලා තියෙන්නේ. බලමු ඉතින් තව ඉස්සරහට ගිහිල්ලා. I'm so happy. Oke. යරබුන් දැන් ඉතින් ඇවිද්දා ඇති වෙන්න ඇවිදලි වෙලා දැන් පොඩ්ඩක් ඉතින් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඇත්තටම ඉතින් මේ පාක් මේ වගේ හරිම ලස්සනයි කොරියාවේ ඕන තැනක යන්න එන්න පුළුවන්. ඒ වගේ ඉතින් ලස්සන තැන් ඉතින් නිදහසේ ඇවිදින්න. අද හරි සෙනගකුත් ඉන්නවා. සෙනසුරාදා 12න් පස්සේ වහිනවා කියලා තියෙන උනාට තාම 12:20යි වහින පාටක් නැහැ. තව චුට්ටක් ගියාම මෙතනින් යන්න පුළුවන් එළියට ගිහිල්ලා වෙලා පාක් එකේ ඉතින් තව යන්න ගොඩාක් තියෙනවා. ඉතින් යන්න අමාරුයි. කකුලුත් දෙනවා. මොකද වැඩ කරලා ඇවිල්ලා නිදහස් දවස් අද ඉතින් ඇවිදින්නත් අමාරුයි. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. හැමෝම මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.